ඇතරම අධ්‍යාපනයේ ප්‍රධාන සේවාවන් පහක් තියෙනවා. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය, ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය හා ශ්‍රී ලංකා ගුරු සේවය. එතනදී අපි අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ගුරු අධ්‍යාපනඥ සේවයේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති පුරප්පාඩු සඳහා පසුගිය වසරේ වඳවා ගැනීම සිද්ධ කළා. අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 622ක් සඳහා බඳවා ගැනීමට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ගුරු අධ්‍යාපනඥ සේවයේ සීමිත පදනම යටතේ බඳවාගෙන අවසන් කරලා තියෙනවා. විවෘත පදනම යටතේ බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වලා විභාග ප්‍රතිඵල මත රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඉදිරිපත් කරලා තියෙනවා. මේ බඳවා ගැනීම සඳහා එවිට ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ බඳවා ගැනීම වලින් ඒ ගුරු මධ්‍යස්ථානවල සහ විද්‍යාපීඨවල තිබෙන පුරප්පාඩු බොහෝ දුරට 100%ක්ම වගේ සම්පූර්ණ වෙනවා. අධ්‍යාපන පරිපාලන සේවයේත් අපි විවෘත පදනමෙන් සහ සීමිත පදනමෙන් ඒ වගේම කුසලතා පදනමෙන් නිලධාරීන් බඳවගෙන ස්ථානගත කරලා තියෙනවා. එතනදී ඉදිරියේදී දැනට ඇතිව තිබෙන පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට විභාග පැවැත්වීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත යුතුයි. ඒ සඳහා අපි යොමු කරලා තිබෙනවා. ඊළඟට විදුහල්පති සේවයේ ලංකාවෙම පළාත් සහ ජාතික පාසල් වල පවතින පුරප්පාඩු ගණනය කරලා බලන විට විදුහල්පති සේවයේ තමයි වැඩිම පුරප්පාඩු සංඛ්‍යාවක් තිබෙන්නේ. ඒ විදුහල්පති සේවයේ 3 වෙනි පන්තියට බඳවා ගැනීම සඳහා පසුගිය 7 වෙනිදා විභාගය පැවැත්වුවා විදුහල්පති සේවා තරඟ විභාගය. ඒ විභාගයේ ප්‍රතිඵල ලැබුණු පසු සම්මුඛ පරීක්ෂණ පවත්වන අවස්ථාව වන විට පවතින සියලුම පුරප්පාඩු සම්පූර්ණ කරන්න. ඒ විභාගයෙන් බඳවා ගැනීමට අපේක්ෂා කරනවා දල වශයෙන් 4000කට ආසන්න සංඛ්‍යාවක්. එතකොට මේ බඳවා ගැනීමේදී අපි මෙවර විශේෂ වෙනසක් කළා. ඒ ආයුධම් කරුවන් ආයුධම් කළ යුතු උනේ තමන්ගේ මනාපය අනුව දිස්ත්‍රික්ක පදනම මත. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ අය ස්ථානගත කිරීමේදී ලොකු ගැටලුවක් නැතුව අපිට ඒ අදාළ දිස්ත්‍රික්කවලට ස්ථානගත කරන්න පුළුවන් කියලා. ඒ වගේම විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ උසස් වීම, කාර්යක්ෂමතා කඩයිම් පැවැත්වීම, ඒ අයගේ ස්ථීර කිරීම ආදිය අපි මේ වන විට નિયમિત දිනට කරලා අවසන් කරලා තිබෙනවා. අපිට ලැබෙන හරියටම තොරතුරු ලැබෙනවා නම් නිලධාරීන්ගේ ඒ සියලු කාරණා අපි මේ අවස්ථාවේ ඊටාම ඉක්මනින් ඉටු කරන්නට පියවර අරගෙන තියෙනවා. ඊළඟට විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ විශාල ගැටලුවක් තිබුණා. අර ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට උසස් වීමේදී විදුහල්පති සේවයට පත් කරනකොට ඒක උසස් වීමක් වශයෙන් නොසලකා වැටුප් ගෙවීම සමහර කලාප පළාත් වලින් සිද්ධ කරපු බවට චෝදනා එල්ල වුණා. ඒ නිසා අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අමාත්‍යවරිය ගරු අග්‍රාමාත්‍යතුමිය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්. ඒ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් ආයතන සංග්‍රහයේ 7 වන පරිච්ඡේදයේ 5 වෙනි වගන්තිය අනුව විදුහල්පති සේවයට යන ගුරු සේවයේ නිලධාරීන්ට උසස් වීමක්සේ සලකා වැටුපේ පිහිටුවන්නට යෝජනා කරලා තියෙනවා. ඒ යෝජනාව අනුව අපි 3/2014 එක කියන චක්‍රයක සංශෝධනය මගින් 2026 6 වෙනි මාසේ 8 වෙනිදා සියලුම පළාත් වලට දැනුම් දීලා තියෙනවා විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ වැටුප් ඒ නව සංශෝධනය අනුව සකස් කරන්න කියලා. එතකොට මේ පුරප්පාඩු පිරවීමේදී මේ සේවාවන් වල පුරප්පාඩු පුරවනවා වගේම අපිට තිබෙනවා මේ තනතුරු වල පුරප්පාඩු පුරවන්නත්. ඒ අනුව අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂක තනතුරු විභාග දෙපාර්තමේන්තුවේ සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් තනතුරු පුරප්පාඩු පසුගිය දිනවල පිරවීමට කටයුතු කළා. ඒ වගේම ජාතික පාසල් විදුහල්පතිවරුන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා අපි සම්මුඛ පරීක්ෂණ පවත්වලා මේ වන විට අනුමැතිය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යවලා තිබෙනවා. ඒ අනුමැතිය ලැබුණු පසු එමපත් කිරීම සියල්ල සම්පූර්ණ කරන්න පුළුවන්කම තිබෙනවා. මාගේ ප්‍රධාන වශයෙන් කාර්යභාරය පෙරලා තියෙන්නේ ශ්‍රී ලංකා ගුරු සේවයේ සහ ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවයේ බඳවා ගැනීම වලට අදාළ කටයුතු සිදු කිරීම. ඒතකොට මේ වන විට ශ්‍රී ලංකා ගුරු සේවයේ අපි දන්නවා 2023 3/25 දින විභාගයේ මගින් රාජ්‍ය සේවයේ ඉන්න ඌණ සේවා උපාධිධාරීන් තරඟ විභාගයෙන් බඳවා ගැනීමට කටයුතු කරලා තියෙන අවස්ථාවේදී අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීම හේතුවෙන් එම නඩු කටයුත්ත මගින් පසුගිය වසර දෙකමාරකට ආසන්න කාලයක් ගුරු සේවයේ බඳවා ගැනීම අත්හිටවල තිබුණේ. නමුත් මේ වන විට ඒ අධිකරණ කටයුතු සියල්ලම අවසන් වෙලා අපි ගුරුවරුන් බඳවා ගැනීම සඳහා රජයේ සේවයේ නියුතු ඌණ සේවා උපාධිධාරීන්ගෙන් සහ විවෘත පදනමින් යන පදනම් දෙකෙන්ම
ගුරුවරුන් බඳවා ගැනීමට අවශ්‍ය කරන විභාගයේ පහුගිය මැයි මාසයේ පැවැත්වනු ලැබුවා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින්. දැන් මේ බඳවා ගැනීම යටතේ මේ බඳවා ගැනීම වල අපිට විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවත් එක්ක අපි සාකච්ඡා කරාම අපිට සැප්තැම්බර් මාසයේ අගෝස්තු මාසයේ අවසානයේ සැප්තැම්බර් මාසයේ මුල වගේ ලබා දෙන්න හැකියාව තියෙනවා කිව්වා. ඒ අනුව අපි ප්‍රායෝගික පරීක්ෂණ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල සියලුම පළාත් සභාවල සහ ජාතික පාසල් සඳහා පොදු ක්‍රමවේදයක් යටතේ ප්‍රායෝගික පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරලා තියෙනවා. මේ යටතේ අපි බලාපොරොත්තු වෙනවා 23006 දෙනෙක් රාජ්‍ය සේවයට බඳවා ගන්න. ජාතික පාසල් මට්ටමින් 4484ක් සහ පළාත් මට්ටමින් ඉතුරු බඳවා ගැනීම කරනවා. එතකොට මේ පොදු තරඟ විභාගයේ මගින් තමයි මේ 23006 ගුරුවරුන් බඳවා ගැනීම කරන්නේ. මම හිතන්නේ පසුගිය වසර දෙකමාරක කාලයක් තුල ගුරුවරුන් බඳවා නොගැනීම මත මේ පාසල් වල තිබ්බ ගුරු හිඟයට මේ මගින් කඩිනම් විසඳුමක් ලබා ගන්න අපිට හැකියාවක් ලැබෙයි. මේ පසුගිය වසර එකමාරක වගේ කාලයක් තුල මම හිතන්නේ මේ අධිකරණ කටයුත්ත නිම කර ගැනීම සඳහා අවශ්‍ය කරන ඒ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කරලා අමාත්‍ය මණ්ඩල තීරණ ලබාගෙන ඒ අධිකරණයට කරුණු ඉදිරිපත් කරලා මේ ගුරුවරුන් බඳවා ගැනීමේ කාර්යය කඩිනම් කරගන්න හැකියාව ලැබුණා. ඒ වගේම ගුරු උපදේශක සේවය සම්බන්ධව අපි දන්නවා 2022 ගුරු උපදේශකවරුන් අන්තර්ග්‍රහණයක් කරලා තියෙන අවසාන වතාවට. ඒතර 2022කින් පස්සේ මේ වනතෙක් ගුරු උපදේශකවරුන් බඳවා ගැනීමක් සිදු වුණේ නැහැ. ඔවුන්ගේ නව සේවා ව්‍යවස්ථාවක් සකස් කරලා ප්‍රථම වතාවට අන්තර්ග්‍රහණයක් පමණයි කරලා තියෙනවා. ඒතකොට මේ වන විට ගුරු උපදේශක සේවයේ තිබෙන පුරප්පාඩු 3000කට ආසන්න පිරිසක් ප්‍රමාණයක් තියෙනවා. ඒ බඳවා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමග අපි සාකච්ඡා පවත්වලා දැනට තියෙන පුරප්පාඩු වලින් 75ක ප්‍රමාණයක් පිරවීම සඳහා අවශ්‍ය කරන අනුමැතිය ලබා දෙන බවට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා. ඒ අනුව අපිට මේ වසර අවසානයේ වන විට ගුරු උපදේශක සේවයේ තියෙන ඒ පුරප්පාඩු වලින් 75ක ප්‍රමාණයක් සම්පූර්ණ කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ගුරුවරුන් සම්බන්ධ තිබ්බ තවත් ගැටලුවක් උනේ අපි ගුරුවරුන්ගේ උසස් වීම වලට අදාළව කාර්යක්ෂමතා කඩයිම විභාගයක් කඩයිම පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. මේ 2025 6:30 වන තෙක් මෙම ක්‍රියාදාමයේ තිබ්බේ මොඩියුල හැදෑරීම යන ක්‍රමවේදය. ඒ ක්‍රමවේදයේ තිබ්බ යම් යම් ප්‍රායෝගික ගැටලු මත මෙම ක්‍රමය ගුරු විභාගයක් පැවැත්වීම තුළින් විසඳීමට අවශ්‍ය කරන කටයුතු සූදානම් කරා. ඉතින් ගුරුවරුන්ට ස්වයං අධ්‍යයන මොඩියුල් තමන්ම මේ මොඩියුල් අධ්‍යයනය කරලා අපි ලබා දෙන ඒ සම්මතියන් ඔස්සේ ඒ සම්පත් සොයා ගන්න පුළුවන්. එතකොට ඒ යටතේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් කැඳවනු ලබන ඒ විභාගයට සම්බන්ධ වෙලා ගුරුවරුන්ට තමන්ගේ කාර්යක්ෂමතා කඩයිම සම්පූර්ණ කර ගැනීමේ හැකියාව මේ වසර තුල ලැබෙනවා. අපි දන්නවා 2025 6:30 ඉඳලා මේ දක්වා ගුරුවරුන්ට මේ උසස් වීම ලබා ගැනීමේ යම් ගැටලුවක් ඇති වෙලා තිබුණා මේ කාර්යක්ෂමතා කඩයිම මොඩියුල් හැදෑරීමේ ක්‍රමවේදය ගැටලු සහගත තත්ත්වෙ හින්දා ඉතින් මේ විභාගයේ පැවැත්වීමත් එක්ක මම හිතන්නේ ගැටලුවට අපිට සාර්ථක විසඳුමක් ලබා ගන්න හැකියාවක් ලැබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවයේ කාර්යක්ෂමතා කඩයිම හැටියට තිබුණේ පර්යේෂණ නිබන්ධනයක් සකස් කරලා ඒකට අනුමැතිය ලබාගෙන ඒ කාර්ය අවසන් කිරීම. ඒකත් 2022කින් පස්සේ මේ කාර්යක්ෂමතා කඩයිම පැවැත්වීම සම්බන්ධව උන්ට දීලා තියෙනවා අන්තර්කාලීන කාලයක් වසර 5ක. ඒතකොට ඒ වසර 5 නිමවීමට තියෙන 2027 ජනවාරි 1 වෙනිදාට මේ කාලය තුල අපි මේ පර්යේෂණ නිබන්ධනය සකස් කිරීමට අදාළ වෙන නැත්නම් මේ කාර්යක්ෂමතා කඩයිම පරීක්ෂණයට අදාළ වෙන චක්‍රලේඛය නිකුත් කරලා 2026 අවසාන මුල් කාර්තුව තුල ඒ අවශ්‍ය කරන පර්යේෂණ නිබන්ධන වලට අවශ්‍ය කරන මාතෘකා ඔවුන්ට ඉදිරිපත් කරන්න කියලා අවස්ථාව ලබා දීලා තියෙනවා. මේ වසර අවසාන වන විට ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවයේත් මේ කාර්යක්ෂමතා කඩයිම සම්පූර්ණ කරන්න ඔවුන්ට අවස්ථාව සලසලා දීලා තියෙනවා. මම හිතන්නේ ශ්‍රී ලංකා ගුරු සේවයේ සහ ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවයේ ඒ කාර්යක්ෂමතා කඩයිම වලට අදාළ ඒ ගැටලුවත් මේ වසර තුල සම්පූර්ණ කරන්න අපිට හැකියාව ලැබෙනවා.